අපි අද එළියට බැස්සා. අද ඉරිදා දවසක්. අද අප්‍රේල් 19. අද අප්‍රේල් 20. හෙට 21 මට මතක හැටියට. කොහොම හරි හෙට අනිද්දා දෙක කියන්නේ ලංකාවේ මෙහෙත් ඒ වගේ තමයි මේ ඊස්ටර් එක. ක්‍රිස්ටියන් කට්ටියගේ. ඉතින් අපි එළියට බැහැලා යනවා පල්ලියට අද. බලන්න ළඟ තිබ්බ පල්ලියක් අපි කලින් ගිහිල්ලා නැහැ පල්ලියට. වෙනදා බඩු ගන්න සුපර් මාකට් එක හරිය තමයි චර්ච් එක තියෙන්නේ. ඉතින් වැඩේ කියන්නේ දැන් වින්ටර් එකත් ඉවර වෙලා සමර් එක පටන් ගත්තා වගේ. මොකද දැන් ස්ප්‍රින් එකේ වුණාට ස්ප්‍රින් ෆීලින් එකක් දැනට නැහැ. මං හිතන්නේ ටෙම්පරේචර් එක දැන් 20ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් රස්නේ ගතියක් දැනෙනවා ඒ වුණාට වටේ තියෙන උලං ගතියත් එක්ක පොඩ්ඩක් ඇඟට සීතල ගතියක් වගේ තියෙනවා. මං හිතන්නේ ලංකාවේ කට්ටියට මේ වෙනකොට ටිකක් හරින්න අමාරුයි අප්‍රේල් මාසේ කියන්නේ. මෙහෙත් එහෙම තමයි. හැබැයි උලන් එක්ක චුට්ටක් ඇඟට පොඩි සීතල ගතියක් තියෙනවා. ඔයාලට පේනවද එහා පැත්තේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක වෙන දවස්වල නම් ෆුට්බෝල් සෙල්ලම් කරනවා. මොකද අපේ ලංකාවේ වගේ තමයි මෙහෙත් ලංකාවේ ක්‍රිකට් වලට වගේම මෙහෙත් ෆුට්බෝල් වලට තමයි ප්‍රසිද්ධ. මේ කට්ටිය වැඩි ෆුට්බෝල් මේ ක්‍රිකට් ගැන දන්නේ නැහැ. මෙයාලා ගොඩක් මැචස් බලන්නේ ෆුට්බෝල් තමයි. අපි පාරේ යනවා කවුරුත් නැහැ පාරේ අපි දෙන්න විතරයි. මෙතන මම වඩේ ගිය පාරත් කිව්වා ඒ වීඩියෝ එක මේ මෙතන වඩ පේනවද පාරේ ලයින් දෙකක් තියෙනවා. අපි යන්නේ මේ ඇත්තටම වැරදි ලයින් එකේ. මෙහා පැත්තේ අලු පාට ලයින් එක තියෙනවා. මේ පැත්තේ රතු පාට ලයින් එක. රතු පාට ලයින් එකේ යන්නේ ගොඩක්ම මේ ෆුට් සයිකල්. මේ තියෙන්නේ බයිසිකල් එකක් හඳපු මාක් එක. මේ එහා පැත්තෙන් යන්න ඕනේ පදිකේ. එතකොට මේ පාරවල් දෙපැත්තෙම කියන්නේ මේ පැත්තත් එහා පැත්තේ දෙකම බයිසිකල් යන්න බෑ. ගොඩක් වෙලාවට පාරක එක පැත්තක් පදිකේවන්ටත් අනිත් පැත්තේ බයිසිකල් වලටත් තියෙනවා. එහා පැත්තේ පදිකේවන්ටත් ගියා එහා පැත්තේ පදිකේවන්ට යන්න පුළුවන් වුණාට මේ පැත්තේ පදිකේවන්ට යන්න පුළුවන්. හැබැයි බයිසිකල් වලට එහා පැත්තේ යන්න බෑ. එක්කෝ මහා පාරේ යන්න ඕනේ. මේ වගේ රෙඩ් කලර් එකක් ඇඳලා ලයින් එකක් ඇඳලා නැත්තම් රෙඩ් ලයින් එකක් ඇඳලා තිබ්බොත් මහා පාරේ බයිසිකල් වලට යන්න බෑ. මේ ලයින් එකේ තමයි බයිසිකල් වලට යන්න ඕනේ. ඉතින් කොහොම තමයි අපි ඉස්සරහට ගිහලා බලමු චර්ච් එක කොහොමද තියෙන්නේ කියලා. ඈතින් දැක්කා වුණාට මේ අපි ළඟට ගිහිල්ලා නැහැ. මොකද අපි මේ සිටි එකටත් ඇවිල්ලා දැන් මාස 4ක් වුණාට තාම චර්ච් එකට යන්න බැරි වුණා. අපි වෙන ළඟ එහා පැත්තේ තියෙන චර්ච් වලට ගිහිල්ලා දිනවා. මේකට ගිහිල්ලා නැහැ. මේ අපි බලමු ගිහිල්ලා කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් ඔහොම ඉන්න අපි බලමු. පල්ලිය ඇතුළට පියාද මේ වෙනකොට පල්ලිය වහලා තියෙන්නේ. මොකද යාඥාවල් තියෙන්නේ උදේ 9ට තිබ්බා. අය 10න් මාට තිබිලා තියෙනවා. අය 12ට දැන් වෙලාව ඇවිල්ලා 2යි. අය යාඥාවල් තියෙන්නේ හවස 6ට තියෙන්නේ. ඉතින් පල්ලිය වහලා තියෙන්නේ. කවන්නේ ඉතින් යාඥාවල් තියෙන වෙලාවට අපිට එන්න විදිහක් තිබ්බේ නැහැ වැඩත් එක්ක. දැනට ඔහොම තමයි තියෙන්නේ පල්ලිය ඇතුළ. අපි එළියට යමු. මේ පල්ලිය වටපිටාව මේ තියෙනවලද
ඉතින් පල්ලි එළියට ආවට පස්සේ මෙතන පේන්න තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ මම හරියටම තාම දන්නේ ක්‍රිස්තියානි ආගම සම්බන්ධව මම දන්නේ නැහැ. ඇත්තටම මොකද මගේ මේ ආගම ගැන දැනුම බිඳුවයි. මම මේ හිතේ තේරෙන දේ කියන්නේ මම දැකපු දේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කුරුසිය අරන් යන ගමන සහ ඒ දවස් ටික කොහොමද තියෙන්නේ, කියන්නේ කොහොමද පියවරෙන් පියවර තියෙන්නේ කියලා මෙතන මේ නිර්මාණශීලී විදිහට හදලා තියෙනවා. මේ තියෙන්නේ පළවෙනියට මට තේරෙන විදිහට මම මේ කියන්නේ සමා වෙන්න ඕනේ මම වැරදි දෙයක් කියනවා නම් මම ඒ කලින්ම කියනවා. මෙතන තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ පළවෙනියට ඉන්නවා පේනවා මෙතන. කුරුසිය තියෙනවා, කුරුසිය අරන් යන්න කලින්. ඊට පස්සේ මෙතන තියෙනවා පේන විදිහට කියන්නේ දෙවෙනි එක ක්‍රිස් මේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ විසින් කුරුසිය ඇදගෙන යනවා. මේ පෙන්වන දෙවෙනි රූපේ කියන්නේ දෙවෙනි මේ විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තුන්වෙනි එකට මෙතනත් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය ඇඳයි යනකොට මේ ඒ වේදනාව දරා ගන්න බැරුව බිම වැතිරිලා ඉන්නවා. මෙතන සෙබළෝ එතකොට ඊට අමතරව ජනයා පේන් බලාගෙන ඉන්න විදිහට මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ හැබැයි මම තව දෙයක් කියන්න ඕනේ මේ පල්ලිය මාරම ලස්සනයි. අදලා තියෙන්නේ මම ඇතුළට යන්න බැරි වුණා අද වහලා තිබ්බ නිසා. හැබැයි මේ පරිසරය අතින් නම් මාරම ලස්සනට තියෙනවා. ගස් කොළන් එහෙම තාම සමර එක ඇවිල්ලා නැති හින්දා ගස් කොළන් සාමාන්‍ය කොළ මල් පිපෙන ගතියක් තියෙන්නේ. කොළ තාම ඇවිල්ලා නැහැ. මෙතන හතරවෙනි එකට තියෙනවා මට මේක කියන්න තේරෙන්නේ නැහැ. මේ හතරවෙනි අඹලා තියෙන රූපේ කවුරු කෙනෙක් හම්බෙනවා වගේ තමයි. මම දන්නේ නැහැ මොකද්ද මේක කියන්නේ කියලා. මම තාම ක්‍රිස්තියානි ආගම ගැන ලොකුවට දැනුමක් නැහැ ඇත්තටම කිව්වොත් එහෙම. මෙතන තියෙනවා පස්වෙනියට රූපේ හදලා කියන්නේ නිර්මාණය කරලා තියෙනවා. කුරුසිය ගෙනියන රූපේ තමයි ඒත් තියෙන්නේ. මෙතන තියෙන්නේ 6 වෙනියට වෙරොනිකා කියලා හරින්නේ පොලිෂ් ලැන්ග්වේජ් එක මම තාම දන්නේ නැහැ. එතනක් තියෙන විදිහට. ඊට පස්සේ තියෙනවා 7 වෙනියට ඊළඟට 8 වෙනියට තියෙන රූපේ. ඇත්තරම මේ මම දන්නේ මොකද්ද මේකේ තියෙන රූපේ ඇත්තටම මොකද්ද ඉලක්කම් වලින් නිර්මාණය කරලා තියෙන්නේ කියන එක. මෙතන තියෙනවා කසපහර දෙන එක. කසපහරක් තමයි මං හිතන්නේ යේසුස් වහන්සේ වැද වැටි සිටිනවා. මෙතන 9 තියෙන්නේ. මෙතන 10 මං හිතන්නේ එඳන් ඉන්නේ ඇඳුම් ගලවලා දානවා තමයි ඒ නිර්මාණයේදී තියෙන්නේ. මෙතන තියෙනවා කොලොස්සිනි එක. ක්‍රිස්තුස් වහන්සේගේ කකුල් දෙකටයි එතකොට අත් දෙකටයි ඇන ගැසීම. මම දන්නේ නැහැ කොහොමද මේ ක්‍රිස්තියානි ආගමෙන් කියන්නේ කියන එක. මම දන්න විදිහට කියන්නේ. මම බෞද්ධ ජාතිකයෙක්. මම දන්නේ නැහැ ක්‍රිස්තියානි ආගම සම්බන්ධව සම්පූර්ණ විස්තර. ඉතින් ඒක ඊළඟට එතන තියෙන්නේ 12 වෙනි එකට ක්‍රිස්තුස් වහන්සේ ඇන ගහලා කුරුසේ එල්ලලා තියෙන විදිහ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට හැිනවද හුලන් සද්දේ මාරම නිස්කලංක බවක් තියෙන්නේ.
ඊට පස්සේ තියෙන්නේ 13 වෙනි විදිහට එකක් 13 වෙනි විදිහට හදලා තියෙන්නේ. සුසාන්සේ නෑ මෙතන පේන්න. මම හිතන්නේ සුසාන්සේ නැවත ඉපදීමද මම ඒක දන්නේ නෑ කොහොමද කියන්නේ කියලා. මෙතන නෑ ඒ රූපේ. හැබැයි ඇන 3 තියෙනවා පේන්න. ඊට පස්සේ පස්වෙනි එක තියෙන්නේ 14 වෙනි තියෙන්නේ ග්‍රොබ් ජේසුස්. මම දන්නේ නෑ මොකද ගලක් තියෙන්නේ එතන.